වාත්‍යා එන්න ඇතුළට. පොලිසල්ලි දීලා යන්න ආවේ. හරිම සතුටුයි. හරිම සතුටුයි. මාත්‍යා හොඳ විශ්වාසවන්ත ගනුදෙනුකාරයෙක්. වඩින්නු. මාත්‍යා වගේ කට්ටියට ලක්ෂයක් දෙකක් නෙවෙයි. ලක්ෂ 200ක් 300ක් දෙන්න වුණත් මම බය නෑ. මුදලාලි එහෙම දෙන්න කැමති වුණාට එහෙම එච්චර ලොකු ගණන් ගන්න කට්ටිය ඉන්නවද? සල්ලිත් එක්ක සෙල්ලම් කරන ලෙඩ්ඩුන්ට ලක්ෂ 100ක් 200ක් කියන්නේ මොන ඉටි ගෙඩියක්ද මහත්තයෝ? දවසේ පොලියට ලක්ෂ 100 200 ගන්න මිනිස්සු ඉන්නවා. නෑ. ඔය ඇත්තමද? ආයේ මොනව ආනවද මහත්තයෝ? මහත්තයාගේ ලෙඩේට මහත්තයා මගෙන් ගත්තේ කොත්ත මල්ලි ඇටයක වගේ ප්‍රමාණයක්. කවුද මුදලාලි එතකොට එච්චර ලොකු ගාණක් දවසේ පොලියට ගන්න ඉන්නේ? ඇයි මහත්තයෝ කාර් බිස්නස් කාරයෝ වාහන 3-4ක් එකපාර ගේන්න එපයි. ඒ වෙලාවට ඉතින් ඔය ෂෝට් ටයිම් ලෝන් ගන්න බැංකුව වලට ෆිනෑන්ස් කම්පැනි වලට ගියාම කරදරයිනේ. ෆෝම් තියෙනවනේ 60-60 විතර පුරවන්න. ඒ වෙලාවට ඉතින් දෙමව්පිය බලන්න වගේ මං ගාවට තමයි එන්නේ. ඔය වගේ ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ එතකොට මහා ලොකු සල්ලියක් නිතරම ළඟ තියාගෙන ඉන්න ඕනේ නේ? එයි මහත්තයා ගේමක් දෙන්නද? නෑ. මම මේ නිකමට ඇහුවේ. මහත්තයා ගේම් කාරයෙක් නෙමෙයි. මේ හතරමයි මේ මොන සද්දයක් ආවත් මේක මගේ අතට එනවා. වෙලාවකට මේකත් මහා කර්මයක් මහත්තයෝ. සල්ලි තියෙනවා. සල්ලි තියෙන්නේ ඇමරිකාවෙන් ගෙන්නපු සේප්පුවක. ඒකට බෝම්බ ගහලවත් කඩන්න බෑ. පොලියට සල්ලි ගන්න එන ලෙඩ්ඩුන්ගේ හැටියට මේවා බැංකුවල දාලා බෑනේ මහත්තයෝ. මේ මං අදාවේ මුදලාලිගෙන් ගත්ත කොත්තමල්ලි යටෙන් භාගයක් දීලා යන්න. උතන ලක්ෂයක් තියෙනවා. එතකොට මුදලින් 80යි පොලි 20යි. තව එකයි 20ක් මට එන්න ඕන. ඔව්. මම ඒකත් ඉක්මනටම ගෙනත් දෙන්න. නෑ හදිසියක් නෑ. ඉතින් හිමින් සීදී මුදල ගෙනත් දෙන්නකෝ. මං ඉතින් වඩාත් සතුටු කලට වෙලාවට පොලිය හම්බ වෙනවා. ඒකට මේ අපේ වයිෆ් ටිකක් අසතුටුයි. මම ඒකයි අතර ගානක් හම්බෙච්ච එකම ඔබ ගෙනත් දීලා යන්න ආවේ. මම එන්නේ ගිහලා එන්නම් මුදලාලි. මාත්‍යෝ. දර්ශනය හම්බුන්නේ. දර්ශනව සෑහෙන කාලෙකින් හම්බුන්නේ නෑනේ. ඇයි බස් එකේ වැඩට ආවේ නැද්ද? නෑනේ. එන්න මේ බාබු කියලා බුරුදි පොලක් කරන එකෙක් ඉන්නවා. මේක ඌටත් නෑයිනේ. පස්සේ බාබු මාත් එක්ක හම්බෙලා කිව්වා මේ සල්ලි ටික නම් ගත්තා. හැබැයි ඉතින් පාරක් දෙපාරක් ගැහුවට ලොකු අනතුරක් කරේ නෑ කියලා කිව්වා. ඉතින් මාත්‍යා මේකට මොකද උනේ? ඒක තමයි මාත් මේ කල්පනා කරේ. වෙනදට නම් මට මගතොරේදී හරි හම්බෙනවනේ. ඒත් මට සෑහෙන කාලෙකින් හම්බුන්නේ නෑ. පහුගිය දවස්වල මම ඌට කෝල් කරා. රින්ග්ස් යනවා ෆෝන් එක උස්සන්න. අද උදේ ඉඳන් කෝල්ස් ගත්තාම මෙන්න ෆෝන් එක ඕෆ් කරලා. මම ඉතින් මාත්‍යාගෙන් මේ ගැන ඇහුවේ මූ මාත්‍යාත් එක්ක හිතවත් බව මම දන්නේ හින්දා. සූදු අන්තුව වුණත් මට හරියම හිතවත්. මගේ බස් වල වැඩ කරපු හොඳම කොන්දා. හැබැයි මාත්‍යා මූට මොකද උනේ? ගමේ මාළුකාරයන්ට අහුවෙලා මූව මරලා හැංගුවද්ද?
මට හම්බුණා. මට අමතක වුණානේ කියන්න මට හම්බුණා. කොයිද යනකොට මට හම්බෙලා මට කිව්වා කොයිද බෝන්දලමෙද කොයිද යනවා කියලා. මෑන් යාළුවෙකුත් මට ඔය කතාව කිව්වා. හැබැයි යාළුවා නම් කිව්වේ යන්න කලින් මාව හම්බෙන්න එනවා කියලා. කොයිද ආවේ නැහැ. ඉතින් කෝල්ලයක් නැහැ. කතා දෙකක් නැහැ. ගමේ මාළුකාරයන්ගේ අතින් සල්ලම් වෙන්න ඇති. මං අඳුරන පොලිසිය ලොකු මහත්තුරු කීප දෙනෙක් ඉන්නවා. මං කියලා බලන්නකෝ. මමත් පොඩ්ඩක් හොයලා බලන්නම්කෝ. පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න. හොඳයි. මම එන ගිහින් එන්න. ඒක නම් ඔයාලට හොඳයිනේ. මේව නම් අයන් කරන්නවත් වෙන්නේ. හෙලෝ නිකේද? හෙලෝ මාරියෝ. ඔව් කියන්න. මම මේ පොලිකාරය හම්බෙන්න ආවා. ෂා මරුනේ. ඉතින් ඔතන කවුරු ඉන්නවද? ඔව්නේ. මේ රාක්කටි කොක්කම හරි. මායයි මේ රාකවල ඇඳුම් එල්ලෙන ගමන් ඉන්නේ. පොඩ්ඩක් ඔතන ඉහට බලයන්. අरे මේ වීලු කරන්න එපා මටත් විනානවා. හරිද? දැන් හරිද? අපි දෙන්න හැම තප්පරයකටවත් ඈත් වෙන්නේ නැහැ. ඉතින් ගේපන්කො. හරි එහෙනම් මං කාරණාව ඉක්මනට කියන්නම්. කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පොලිකාරයා සල්ලි බැංකුවට දාන්නේ නැහැ. සල්ලි තියෙන්නේ ගෙදර. හොඳ සල්ලි කොල 5ක් 6ක් එක හුද්ද ගානක් කරකොල යවන්න පුළුවන්. මං දැන් මේ මගේ සල්ලි වලින් භාගයක් ගෙව්වා. ෂා මරුනේ. ඒ අයිඩියා එක මරු. අපිට ඉක්මනටම සක්සස් වෙන්න පුළුවන් මේ නේ. යාගනින්කෝ. ඔව් ඉතින් පොලිකාරය ඇහුවා දර්ශනව හම්බුණාද කියලා. ඉතින් මිනිහා හිතාගෙන ඉන්නේ බෝන්දලමේ මාළුකාරයෝ වගේක් දර්ශනව මැරුවා කියලා. මිනිහා අඳුරන පොලිස්කාරයෝ වගේකට දර්ශන ගැන හොයන්න කියනවා කියලා කිව්වා. ෂා මරු වැඩේනේ. ඉතින් මේ බිස්නස් එක හරියයිද? මාරියෝ බැරි වෙලාවත් දර්ශනව පොලිසියට අහු වුණොත් අපි ඔක්කොම අහු වෙනවා. මාත් පොඩක් කොල්ලයක් දාලා බලන්න. වත් පොඩක් කොල්ලයක් දාලා බලන්න. හරි? එන පරිස්සමෙන් ඉන්න තිබ්බා. මොකද කියන්නේ කීයද? පිස්සුනේ. ඔබට විහිළු කරනවා. විහිළු? ඔවනේ. පිස්සු. මේ නිකේතර අලුතෙන් ග්‍රැෆික් ඩිසයිනින් ඕඩර්ස් වගේක් ඇවිල්ලා. ඒක දකනිය කතා කරයි. තාම වැඩි අතට ඇවිල්ලා නැහැ. බලමුකෝ. එහෙම වුණොත් එහෙම වුණොත් අපිට මිනිහට කියන්න පුළුවන් නේ රැයට මෙතෙන්ට ඇවිල්ලා වැඩේ කරගෙන යන්න කියලා. අපි දැන් ඉතින් කොහමවත් මේක වහලා දාලා රැයට යනවානේ. නේ? මාරියෝ මේ දැන් අපි හිතුවේ ඇඳුම් සාප්පුවකට ඕනේ ඇඳුම් විතරයි කියලා නේද? ඔව්. අයි තමනද? ඇයි දෙයනේ කෑෂ් බොක්ස් එක? ඒව ඕනේ නෑ. මම බිල් පොත වගේ ගෙනාවා. අතින් ලියලා දෙමු. එතකොට රෙකෝඩ්ස් ඔක්කොම තියාගන්න කාබන් කොපි වලද?
ඒක හරියන්නේ නැහැ. මං කියන්නද මාරු? මං Excel වලින් database එකක් හදන්නම්. එතකොට අපිට පුළුවන් ඒකේ records ටික තියන්න. මේක කරන්ට් ලීක් එකක් තියෙනවා. නිකේ තැනක ඉන්නේ හදාගන්න නිකන්ම තොන් කරන්න එපා. අම්මෝ මං බය වෙච්ච තරම්. මාරු මගේ පපුව ගැහෙනවා තාම. මගේ පපුව ගහනවා. නේ යනවා මොඩේ. මායා. තේකක් හදමුද? තව පොඩ්ඩෙන් සල්ලි ගිනි ගන්නවනේ තේයනේ. සල්ලි ගිනි ගන්නව? මොන සල්ලිද? තේයනේ මේ ඔක්කොම සල්ලිනේ. ඔය ඕන් කරා නම් ඔක්කොම ගිනි ගන්න තිබ්බා. ෂෝට් වෙනවනේ. හරි මේ මොනවාද? ටීද ප්ලේන් ටීද? ප්ලේන් ටී දාපු ටී. Ow! Sana nෑ මුදලාලි. ටුඩියෝ කො දර්ශනය? අම්මේ. ඌ මාව ටෝල්රේ හිර කළා මුහුදට බැන්න මුදලාලි. ඌ පැල්ලෙනකම නිදාගෙන හිටියේ? ඈ? ඌ නිදාගෙන හිටියේ? දර්ශනයක්කෝ උඹ උට මොකද්ද කරේ? අනේ මන් දන්නේ නැහැ ජොෂුවා අයියේ මං ඌට මුකුත් කරේ නැහැ. මගේ මරුන් කන්න තන්න එපා. මට ඇත්ත කියපන්. කෝ දර්ශනය? අනේ මගේ වරදක් නැහැ අයියේ. අයිවන් මුදලාලිගේ මගේ පස්සෙන් පන්නගෙන ඇවිත් ෆෝන් එකට කෝල් කරා. ඉතින් නවත්තපන් නැත්තම් වෙඩි දිනනවා කියලා උම්මට තර්ජනය කරා. ඉතින් උඹ නවත්තුවද? මොකද කිය මොඩයා? ඉතින් මම මොනා කරන්නද අයියේ? අයියා කියන්නේ නවත්තන්න නැතුව ගිහින් වෙඩි කාලා මෑන් එක නුවණක්කාරකමක් කියලාද? අනේ නිකන් ඉඳපන්. උන් අයියටත් පරිස්සම් වෙලා ඉන්න කිව්වා. උන් අයිවන්ගේ උන් කියලා උඹට හොඳටම විශ්වාසද? අර චූටියයි උගේ කාලකන්ණි ටිකයි එතන හිටියේ. උන් දර්ශනය මැරුවත් දන්නේ නැහැ. උන්ට හවුනොත් නම් නොමිරේ බේරනවා කියන එක බොරු. දැන් මොකද කරන්නේ? මොනව කරන්නද අයියේ? උන් මෙලහකටත් දර්ශනය මුහුදුපතුලට යවලා ඇති. අයියා සද්ද නැතුව ඉන්න.